ළමයිනේ ආදරය කරනවා කියලා කලබල වෙන්න එපා. ඔයා පුතෙක් නම්, ඔයා දුවෙක් නම්, ඔයාලට සසරෙන් බිරිඳක්, සසරෙන් ස්වාමියෙක් කියලා එක්කෙනෙක්, සසරෙන් කර්මානුරූප ආපු එක්කෙනෙක් ඉන්නවා ලෝකේ. ඒ කෙනා ගානට කාලෙට එනවා. එයා එන්නේ හොයාගෙන ගිහලා නෙමෙයි, එපා ගියද්දින් එනවා. ඒකට ඉවසන්න ඕන අවුරුදු 25 වෙනකල්වත්. ඉස්කෝලේ යන කාලේ ඔය තියෙන විකාර කෙල්ලෝ කී දෙනෙක් එක විකාර නැටුම්ද? අවසානයේ බඳින්න වෙන්නේ කී? අපරාධය අර චොකලට් ටිකේ සල්ලි එකතු කරලා ගෙදරකට ෆවුන්ඩේෂන් දාගන්න තිබ්බා. අපරාධේ. අර වෙලාව ඉතුරු කළොත් මැසේජ් දාපු. අපරාධේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ ඔයාලා එපා වෙනවා. අපි මෙච්චර මොකටද කියලා. අනේ මට අහිංසක කොල්ලෙක් ඇවිල්ලා අඬ කිව්වා ස්වාමීනි මං ගෙදරින් මට කෑමක් ලැබුණොත් මං කෑම මං කන්නේ නැහැ කිව්වා. මං ගිහිල්ලා දෙනවා කිව්වා. මට ලැබෙන්නේ මොකද මං ගිහිල්ලා දෙනවා කිව්වා. ඒක හරියට මට හිතුනේ අම්මා කෙනෙක් වගේ කොල්ලා. ඒ අහිංසක ආදරයක්. ඊට පස්සේ කෑම කන්නේ නැතුව ෆෝන් එකට ඉන්ටර්නෙට් කාඩ් දාන්න නැතුව සල්ලි එකතු කරලා මුද්දක් කරන් කෙල්ලට දෙන්න. මුද්ද ගෙනාපු දවසේම කෙල්ලගෙන් මැසේජ් එකක් එනවා. මං ඔයාලට කැමති නෑ අනේ. එපායිලු මෙයාට. ඉතින් අර කොල්ලා මාත් එක්ක කියනවා ඉතින් එයාට හදපු මුද්දනේ හාඳුරන්නේ මං දුන්නා කිව්වා. මං ඉතින් මේ කොල්ලාගේ හිතරි දෙයි කියලා මං කිව්වා ඔයා හරි අහිංසකයි කිව්වා. නෑ ස්වාමීන් වහන්සේ මං හරි මොණ්ඩයි කිව්වා. මං කොඹට මොලේ තියෙනවා. උඹ හොඳ කොල්ලෙක්. උඹට මොලේ තියෙනවා උඹ හොඳ කොල්ලෙක්. උඹ හිත හදාගන්න කිව්වා. ඊට පස්සේ දවසේ ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මට මේක උනේ හොඳකට විභාගේ ලඟ වෙලා වුණා නම් මට මේක සෑහෙන මානසිකව බලපානවා. දැන් මං 12 වසර මං හොඳට විභාග කරනවා කෙල්ල ඕනේ නෑ හාන්දරනේ කිව්වා. මං උඹ අවුරුදු 25 වෙනකල් ඉවසපන්. පව් ඇත්තටම අහිංසක ළමයි ඉන්නවා. අහිංසක ළමයිනේ ආදරය කියන පිවිතුරු පින්වන්ත වචනේ තේරුම් ගන්න. කලබල වෙන්න එපා.